අද මම කතා කරන්න යන්නේ ඔයගොල්ලෝ මොබයිල් එකකින්ම ඔන්ලයින් ලෝන් එකක් ඇප්ලයි කරන විදිය ගැන. අපි යන වීඩියෝ එකට ගිහලා බලමු. Google එකට ගිහලා loan 1+ කියලා සර්ච් කරගන්න. loan plus කියලා සර්ච් කරාම ඕන මේ වගේ අවුට්පුට් එකක් තමයි බලා ගන්න පුළුවන්. ඒකේ පයින් ලින්ක් එක ක්ලික් කරාම ඔයගොල්ලන්ගේ වෙබ්සයිට් එක. එතන ඔයගොල්ලෝ ලැන්ග්වේජ් එක සිලෙක්ට් කරගන්න. මම නේ කියලා සිංහල කියලා සර්ච් කරා. සිලෙක්ට් කරගන්න ලේසි එකක්. කොන්ටෙන්ට් මේගොල්ලෝ වෙබ්සයිට් එක බලා ගන්න පුළුවන්. ඔයගොල්ලන්ගේ loan එකේ ප්‍රමාණයත් එක්ක ඕන විස්තර ටිකක් පාට ස්ක්‍රෝල් කරලා බලන්න පුළුවන්. මම දැන් ස්ක්‍රෝල් කරලා බලන්න යන්නේ. අපි දැන් බලමු මේක සයින් ඉන්. ඔය මුලින්ම දෙන්න දෙන ෆෝන් නම්බර එක දුන්න. ටයිප් කරලා ෆෝන් නම්බර එක ඉස්සරහට යන්න. ෆෝන් එක ටයිප් කරලා පස්සේ ඔයාලට කෝඩ් එක එනවා. කෝඩ් එක ටයිප් කරලා පස්සේ ඔයාලට දෙන්න ඉස්සරහට යනවා. එතකොට ඔයාලම දෙන ආනට පර්සනල් ඩීටේල්ස් වගේ ඔයාලගේ නම, අවසාන නම, ජාතික හඳුන්වපත් අංකය වගේ දේවල් ටිකක් තමයි දෙන ආන්නේ. තා මේල්ද ෆීමේල් එකයි බර්ත්ඩේ එකත් මෙතන ඔයගොල්ලන්ගේ අහනවා. අපි ටික පුරව ගත්තට පස්සේ ඔයගොල්ලන්ගේ අහන ඇඩ්‍රස් එක. ඇඩ්‍රස් එක ඔයගොල්ලන්ගේ ඇඩ්‍රස් එක දෙන්න මෙතන. මම මෙතන ඇඩ්‍රස් එක දෙනවා මේ වෙලාවේ. සිලෙක්ට් කරලා කන්ටිනියු සිලෙක්ට් සර්ච් කරන්න මෙතන ප්‍රොවින්ස් එකයි ඩිස්ට්‍රික්ට් එකයි සිටි එකයි සිලෙක්ට් කරන්න තියෙන්නේ. ස්ට්‍රීට් එක සිලෙක්ට් කරන්න මෙතන තියෙනවා ඔයගොල්ලන්ට. මේ විදිහට ඔයගොල්ලෝ ක්ලික් කරලා පස්සේ ඇඩ්‍රස් ටැබ් එක වැඩි ඉවර ගන්න තියෙන්නේ. ඊට පස්සේ ඔයගොල්ලන්ට අතිරේක විස්තර කියලා ඔයගොල්ලන් විස්තර ටිකක් අහලා තිනවා. ඔයගොල්ලන්ගේ ණය ආරම්භන වගේ දේවල් ටිකක් අහලා තින්නේ. වර්තමානයේ මෙලත් නැති තිබෙයි කියලා ඔයගොල්ලන් අහලා තිනවා. ඔයගොල්ලන්ගේ ඊට පස්සේ අධ්‍යාපන මට්ටම වගේ රැකියාවේ ස්වභාවය ඒ වගේ දේවල් ටික මෙතන ඔයගොල්ලන්ගේ අහලා තිනවා. ඔයගොල්ලන් මම මෙතන නම් රැකියාවේ ස්වභාවය වෙනත් කියලා දෙන්නේ. ඔයගොල්ලෝ පාට ස්ක්‍රෝල් කරලා ඔයගොල්ලන්ගේ රැකියාව දෙන්න. ඊළඟ ඔයගොල්ලන්ගේ හදින විවාහක තත්ත්වය මැරිඩ් අන්මැරිඩ්ද කියලා ඔයගොල්ලන්ගේ තත්ත්වෙ මෙතන පැහැදිලි කරන්න තියෙන්නේ. මම මෙතන මගේ ඩීටේල්ස් පුරවනවා දැන්. ඩීටේල්ස් පුරවලා වුණාට පස්සේ මම අදින රිසර්ච් එක ඔයගොල්ලන්ගේ ගැරන්ටර් කවුද කියලා මෙතන අහලා තියෙන්නේ. ගැරන්ටර් ඔයගොල්ලන්ගේ නම දෙන්න තියෙන්නේ. ඔයගොල්ලෝ ඔයගොල්ලන්ට අදාළ කවුද කියලා ආයෙත් ඔයගොල්ලන්ගේ බැංකුවෙන් විස්තර දෙන්න තියෙන්නේ. අදාළ බැංකුව සර්ච් කරලා ඔයගොල්ලන්ගේ බැංකුවේ සිටි එක සර්ච් කරන්න මේක හොඳම අමාරු වෙයි. බැංකුවේ සිටි එක සර්ච් කරනකොට ඔයගොල්ලන්ගේ සෙල්ෆි ඡායාරූපයක් ගන්න වෙලෙම ඔයගොල්ලන්ගේ ෆෝන් එකේ මොබයිල් එකේ ෆ්‍රන්ට් කැමරා එකකින් ඒක කරලා පස්සේ ඔයගොල්ලන්ගේ ලොගින් එකේ වැඩ ඉවරයි. ඊට ඔයගොල්ලෝ පාල්ටි ස්ක්‍රෝල් කරලා මේගොල්ලන්ගේ වෙබ්සයිට් එක බලන්න පුළුවන්. වෙබ්සයිට් එක නම් වෙබ්සයිට් එක ඔයගොල්ලන්ට අවශ්‍ය ඔක්කොම ඩීටේල්ස් ටික පැහැදිලිව විස්තර කරලා තියෙනවා. ඒක ඔයගොල්ලන්ට අවශ්‍ය නැහැ මුදල් දෙන්න සඳහන් කරලා තියෙනවා 5000 ලක්ෂ කමාරක් දක්වා මේගොල්ලෝ මෙතන ණය ලබා දෙනවා කියලා මෙතන සඳහන් කරලා තියෙනවා. ණය හඳුන්වපත් කරලා ඊට පස්සේ ඔයගොල්ලෝ ජාතික හඳුන්වපත් නිර්දේශ කරන්න. ඊට පස්සේ ඔයගොල්ලෝ තියෙන්නේ ඔයගොල්ලෝ කියන ඔයගොල්ලන්ට අවශ්‍ය විදිය ගැන ජාතික හඳුන්වපත් ලබා දෙන්න ඕන විදිය ගැන මේ වෙලේ ලබා දෙන්නේ නැහැ ඒක. මම මේ ණය මුදලක් ලබා ගන්න දෙන්නේ මම මේක ලබා දෙන්නේ නැහැ මේ අවස්ථාවේ. ඊට දැන් ඔයගොල්ලන්ට ඒකලා වෙබ්සයිට් එක බලා ගන්න පුළුවන් වෙන්නේ. ඔයගොල්ලන්ගේ ID කාඩ් වෙරිෆිකේෂන් එකකින් පස්සේ ඔයගොල්ලන්ට ණය මුදල් ලබා ගන්න ඕන. මේගොල්ලන් 24 hours customer service එකක් තියෙන නිසා බය වෙන්න දෙයක් නැහැ. ඒක තමයි මම කියන්න තියෙන්නේ. අද වීඩියෝ එක ඉවරයි. Please subscribe and share next video soon.